මේ විශ්ව ධාතුව විනිවිද ආවරගත්තා වූ යවතථාගත සම්මා සම්බුදු අමාමෑණි බුදුන් වහන්සේගේ විමුක්ති ඥාන සීල සමාධි ප්‍රඥා යන අනන්ත බුද්ධ ඥාන උසා මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරණක පින්වතුනි, අප ලෝතුරා තථාගත අමාමෑණි බුදුන් වහන්සේ දේශනා කළ වදාළා වූ ඒ උතුම් න්‍යාය අපි අපේ ප්‍රඥාට ගෝචර කරගෙන ඒ තමා විසින් අවබෝධ කරගන්න ඕන. ඉතින් ඒ අවබෝධය තුළ තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ මම කියලා හිතාගෙන ඉන්නේ. මම කියන්නේ කවුද? කොහෙන්ද ආවද? මේ වර්තමාන මොහොතේ මොනවද කරන්නේ? තුතියෙන් පස්සේ මම නැවත කොහෙද යන්නේ? කුමක් නිසා මනුස්ස ලෝකේ ඉපදුනා? ඒ කාරණා ගොඩක් තියෙනවා අපි අවබෝධ කරගන්න. අපි ඒවා හිතනද යෝනිසු මනස්කාරය කරලා බලන්න උත්සුක වෙන්නේ නැහැ. අන්න ඒක අපිට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න බැරි. ඒ නිසා මම කාරුණික පින්වතුන්ලාට ඊටම සද්ධාවෙන් මේ මම කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්නයි මේ උත්සුක වෙන්නේ. මොකද මෙතන තේරුම් ගත්තාම හරිය ලේසි. එහෙනම් පොන්චි උදාහරණ දෙකක් අරගෙන මේ මම කියන්නේ කවුද? මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඇත්තට මම කියලා කෙනෙක් ඉන්නවද? එහෙම නැද්ද? මමත්වෙන් තියාගෙන මම එක දිගේ රෝධ කරනවා, සංකාර කරනවා කියලා මේ මොකද්ද කරන්නේ? කවුද කරන්නේ? කොහොමද වෙන්නේ කියන එක මේ ඊටමත් කාරණකව ඊටමත් සරලව පැහැදිලි කරලා දෙන්නයි උත්සාහ දරන්නේ. එනස් තේරුම් ගන්න මේ මම කියන්නේ කවුද කියලා තේරුම් කරලා දෙන්න යදන්නේ. මේක තේරුම් ගත්තා නම් නිර්වාණය සාක්ෂාත් වෙනවා. මේක තේරුම් ගත්තත් එක්කම එතනම තියෙන නිර්වාණය. නේ තේරුම් ගන්න. පින්වතුනි, ඔබ රස්සාවකට යනවා. එහෙම නැත්නම් ආයතනයකට. ඒ ආයතන ඔබගේ වෙන්න පුළුවන්, නැත්නම් වෙන කෙනෙකුගේ වෙන්න පුළුවන්. එතකොට අපි සරලවම ගත්තාම වැඩට යන්න තීරණය කරලා අපි දැන් සඳුදාට වැඩට යනවා. දැන් එතකොට අපිට යන්න තැනක් තියෙන්න ඕනනේ. ආයතනේ තියෙන ආයතනේ මගේ වෙන්න පුළුවන්, වෙන කාගරේ වෙන්න පුළුවන්. දැන් එතන තමයි අරමුණ. අරමුණ වෙන්නේ එතන. දැන් එතනදී ඒ අරමුණ සපුරන්න නම් මම මොකද කරන්න ඕන? දැන් මම යන්න ඕනනේ. මගේ රස්සාවට නම් මම ජොබ් එකට දෙන්න යන්න ඕන. මම අයිතිකාරය නම් මම ඒකේ වගකීම දරන මම එතෙන්ට යන්න ඕන. අන්න ඔතෙන්ට මම යන්න එපේ. නැත්නම් ඔබ යන්න ඕන. දැන් ආයතනයේට යනවා කියලා දැන් සතියේ දවස් 6ම යනවා. යන්නේ කොහොමද? ඒ ආයතනයේ තියෙන මට ඉදිරියට තියෙන රාජකාරිය කරන්න මම යන්න ඕන. එතකොට පින්වතුනි මේක සරලව හිතන්න, ටිකක් ගැඹුරින් හිතන්න. සරලව නෙමෙයි, සරලව දේශනා කරනවා, ගැඹුරින් හිතන්න. එතකොට මම දැන් සඳුද්දාට වැඩට යන්න ගත්තාම උදේ පාන්දර 4ට හෝ වේවා, එළි වෙලා 6ට හෝ වේවා, 7ට හෝ වේවා යන්න ඕන කියලා සිතවිල්ල පහළ වෙන්න ඕන. සිතවිල්ල පහළ වෙන්න ඕන. යනවා කියන සිතවිල්ල. ඒ යනවා කියන සිතවිල්ල තුල තමයි දැන් යන්නේ. අරමුණ කරා යන්න ඒ වැඩ කරන ස්ථානයේ තියෙන රාජකාරියේ නියැලෙන්න මම යන්න ඕන. එතකොට යන්න ඕන කියලා සිතවිල්ල පහළ වුණේ නැත්තම් යන්න බෑ. යන්න ඕන කියලා සිතවිල්ල පහළ වුණේ නැත්තම් යන්න බෑ. එතකොට අපි ඔහොම වැඩට යන අතරතුර සති අන්තයේ ඉරිදර නිවාඩු. දැන් ඉරිදා නිවාඩු වෙච්චාම දන්නවා හෙට වැඩට යන්නේ නැහැ.
නිවාඩු. මම යන්නේ නැහැ. එනක දවල් වෙනකන් නිදා ගන්න. ගෙදර සමහර කතා කරන්න එපා කියන. ඇයි මගේ සිතේ පහළලා තියෙනවා සිතුවිල්ල හෙට නිවාඩු යන්නේ නැහැ. මම යන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මම යනවා කියන සිතුවිල්ල පහළ වුණොත් විතරයි මම යන්නේ. මම යන්නේ නැහැ කියන සිතුවිල්ල පහළ වුණාම මම යන්නේ. මම යනවා යන්න ඕනා කියන සිතුවිල්ල පහළ වෙච්චාම යනවා. මම යන්නේ නැහැ කියන සිතුවිල්ල පහළ වෙච්චාම මම යන්නේ නැහැ. දැන් තේරුම් ගන්න. එහෙනම් මම කියන්නේ කවුද? මම කියන්නේ පහළ වෙන සිතුවිල්ල. කියන්න ඕන කියලා හිතන සිතුවිල්ල. කරන්න ඕනා කියලා හිතන සිතුවිල්ල. යන්න ඕනා කියලා හිතන සිතුවිල්ල. යන්නේ නැහැ කියලා හිතන සිතුවිල්ල. සිතුවිල්ල තමයි මම කියන්නේ. තේරුම් ගන්න. එහෙනම් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මේ සිත. අපි මෙහෙම ගමුකෝ. තවත් සරල උදාහරණයක් ලෙස ගත්තාම යමෙකුට තියෙන වාහනයක්. අපි හිතමුකෝ ලොරියක් කියලා. දැන් ලොරිය අපි ගත්තට පස්සේ මේ වර්තමාන මොහොතේ ලොරිය ගත්තට පස්සේ ඒක කොහටද යන්නේ? ඒක යනවා අතීතයට. ලොරිය ගත්තයින් පස්සේ ලැබුණට පස්සේ දෙයක් නැති වෙනවනේ. ලැබුණ දාන නැති වෙනවා. එතකොට දැන් ඔය ලොරියේ තට්ටුව සවුත් වෙලා දිරලා කාලයත් එක්ක ගිහිලා දැන් මොකුත් ගෙනියන්න කරන්න බෑ. එතකොට මේ මොහොතේ අපි මොකද කරන්නේ? දැන් ඒ වාහනේ අපි එළවලු නම් ගෙනියන්නේ ඒ එළවලු ටික අරගෙන යන්න බැරි නිසා ඒකේ තට්ටුව සකසන්න ඕන. එතකොට මොකද කරන්නේ? ඒ තට්ටුව සකස ගන්න ඕන නම් ඒකට උචිත කරන ලෑලි හොයා ගන්න ඕනනේ. දැන් අපි හිතමුකෝ වාහන වල තට්ටුවට අඹ ගස් තමයි ගන්න. අඹ ගස්. එතකොට ඔබ මොකද කරන්නේ? අඹ ගහක් හොයන්න ගන්නවා. අඹ ගහක් හොයන්න ගන්නවා. ඒ ඉස්සෙල්ලාම පහළ වුණේ වාහනේ තට්ටුව දිරලා නිසා හෙට කියන දවසේ හරි ලබන සතියේ හරි ඊළඟ මාසේ හරි දැන් තමන් කරන්නේ බිස්නස් එක එළවලු බිස්නස් එක නම් ඒක ගෙනියන්න බැරි නිසා තට්ටුව හදා ගැනීම කියන එකට දැන් මූලික වෙන්නේ. ඊට කලින් දැන් මූලික වුණේ මොකද්ද? දැන් ලොරිය කියන එකනේ. අරමුණ මොකද්ද? ලොරිය තට්ටුව හදා ගන්න ඕන කියන එක. දැන් ලොරිය තට්ටුව හදා ගන්න ඕන නම් මොකද්ද කෙරෙන්න ඕනද? අඹ ගහක් ඕන. එතකොට අඹ ගහක් ඕන කියන සිතුවිල්ල පහළ වෙනවා. ලෑලි ටික ඉරා ගන්න. එතකොට ඒක හිතවත් කෙනෙකුට දන්න කියන කෙනෙකුට තැන් තැන් වලට ඔබ කරන්නේ ඒක කියනවා. දැන් සිතුවිල්ල පහළ වුණා ලෑලි ටිකක් ඕන. ඒ අඹ ගහ හොයා ගන්න ඕන කියලා කියනවා. දැන් එතකොට ඔයාගේ ලොරිය කියන සිතුවිල්ල අතහැරලා දැන් අඹ ගහ කියන සිතුවිල්ල තමයි පහළ වෙලා තියෙන්නේ. ඒක යම් කෙනෙකුට කිව්වට පස්සේ එයා දන්න අඳුරන තන්කොල්නේ බලලා එයා මොකද කරන්නේ? වාට ඒ පණිවිඩය දෙනවා. ඊට පස්සේ වාට තියෙන අඹ ගහ බලන්න යන්න ඕන සිතුවිල්ල හිතෙනවා. ඉස්ලාම ලෑලි ටික සකස ගන්න හිතුවිල්ල ආවා. ඊට පස්සේ දැන් ගහ බලන්න යන්න සිතුවිල්ල පහත වෙනවා. ඊට පස්සේ තමයි ඔයා ගහ බලන්න යන්නේ. ඒ ගහ බලන්න ගියාට පස්සේ මොකද කරන්නේ? ඔයා ඒ ගහ මිලදී ගන්නවා. මිලදී යන මොකද කරන්නේ? ඊට පස්සේ ඒ ගහ කපා ගන්න හොයනවා. ඒතර ගහ මිලදී ගත්ත සිතුවිල්ල, ගහ බලන්න ගියේ සිතුවිල්ල, දැන් ලෑලි වල සිතුවිල්ල ඒ ටික ඔක්කොම ඉවරයි. ඒ ඉපදුන සිත් ඔක්කොම සිතුවිලි ඉවරයි. දැන් ඔයාට ඊට පස්සේ ගහ කපන සිතුවිල්ල. ගහ කපා ගන්න කට්ටිය හොයනවා. ගහ කපා ගන්න කට්ටිය. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක පටව ගන්න කට්ටිය. ඒතර ගහ කපාව එතන ඒ සිතුවිල්ල ඉවරයි. දැන් ගහ පටවගෙන මෝල්ලට ගෙනිය ගන්න හරිය. මේ මෝල්ලට ගෙනියන්නට පස්සේ ඔයාලා දෙන එක ඉරා ගන්න කියන සිත. දැන් ඒතර ඔයාලට දැන් අර ලොරිය අඩිය හදන එකවත් ගහ හොයා ගන්න උදව් කරපු ඒ කට්ටියවත් ගහ කපා ගන්න කට්ටියත් ඒකවත් එතන ගහ කපලා ලොරියට පටවලා මෝල්ලට අරන් ආපු දැන් ඒ අර එකක් වන්ද දැන් ඔයාගේ තියෙන්නේ පහළ ගහයි ලෑලි ටික ඉරා ගන්න එක. ඒකෝර අපිට සිතුවිල්ලක් ඒක මේ සිත් පහළ වෙලා නැති වෙලා බිඳලා යනවා කියන්නේ ඔන්න ඕකයි. ඉතින් එක සිතේ ඒ පළවෙනි ක්‍රියාව කරලා දීලා අනිත් සිතට
ඒ ක්‍රියාව කරගෙන යන දිගට මේ සිත නැතිලා යනවා. ඊටසේ දැන් ඉන්න මෝලේ. දැන් මෝලේ කර දැන් කරන දැන් ඉරණ ක්‍රියාව. දැන් වගේ ලෝරියට අඩිය ගහන එකකවත් එහෙම නැත්නම් ගස් හොයන එකවත් ඒ ගහ ඉරණ එකවත් දැන් පටෝල මෝලට ගේන එකවත් නේ ඔක්කොම ඉවරයි. දැන් වාගේ පහළලා තියෙන සිතිවිල්ල තමයි ලෑල්ලට කිරලා ගන්න එක. ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් එතකොට ඔතනදී යම් කිසි කෙනෙක් ඇහුවොත් මොකටද ඔය ලෑලි ඉරන්නේ කියලා ඇහුවොත් හිතවත් කෙනෙක් අන්න එතකොට ඔයා කියනවා ලොරිය අඩිය ගහන්න කියලා. ලොරිය සකස ගන්න කියලා. එහෙම නැත්නම් ඔයාට ආයෙත් ලොරිය මතක් වෙන්නේ නැහැ. ඔයාට මතක් වෙන්නේ ලෑලි ටික දැන් ඔයා ඉන්නේ එතන ලෑලි ටික ඉරගෙන ලෑලි ටික අවශ්‍ය කරන ගානට කපාගෙන කරාගෙන ඒ සිතිවිල්ල තමයි පහළලා තියෙන්නේ. දැන් ඔයා ඉන්නේ එතන. ඊට පස්සේ මොකක්ද මෙතන කරලා තියෙන්නේ? ඒ ලෑලි ටික ඔයාගේ වාහනේ සකස ගන්න ගෙදරට හරි තියෙන තැනට යන කම්ම ඔයා ඒ පහළ වෙච්චි ඒ සිතුවිල්ල තුළ තමයි ක්‍රියා කරන් යන්නේ. හොඳට තේරුම් ගන්න මම කියන්නේ සිතුවිල්ල. ඊට පස්සේ වාහනේට ඒ ලෑලි ටික සකසලා දාලා සකසුරුවන් කරන කම්ම ඔයා ගියේ අතීතයේ දෙයක් අරගෙන අනාගතය ගැන හිතලා ඉදිරිය හෙට හෝ අනිද්දා ලබන සතිය ඊළඟ මාසේ හරි ඒ ගැන හිතලා ඒකට උචිත විදිහට වර්තමාන මොහොතේ කරගන්න ගත්ත අරමුණට අනුව පහළ වෙච්ච සිතුවිල්ල ක්‍රියාත්මක කරාන ගියා. ලෑලි අවශ්‍ය වුණා, ගහක් හොයන්න සිද්ධ වුණා, අඹ ගහක් එව්වා, ඒක දන්න කෙනාට කිව්වා කරවා ඒ විදිහෙන් තියෙන තැනක් ආරංචිලා පස්සේ ඒක බලන්න ගියා. ඒ බලන්න ගියාට පස්සේ ඒක මිලදී ගත්තා. ඊට පස්සේ කපන කට්ටිය හෙව්වා. ඊට පස්සේ කපල කරලා ඉවලා ඇද ගන්න මෝලට කරේ එතන අරගත්තා. ඊට පස්සේ ඉරා ගන්න තැනට ගියා මෝල්. එතකොට එක සිතක් ඇවිත් අනිත් ඒ සිතට කාර්ය බාර දීලා මේ සිත බිඳිලා යනවා. ওই විදිහට ඔහොම ඔයා කෙරුවේ අනාගතයේ අතීතයේ දෙයක් අරන් අනාගතය ගැන සැකසුම් කරලා වර්තමාන මොහොතේ මම කියන සිතුවිල්ල තමයි අපි උපද්දවගෙන ගිහිල්ලා ආපස්සේට ආයේ කොතෙන්ද දාවේ අර වාහනේ සැකසුම් කරන තැනට මේ වර්තමාන මොහොත වෙන්නේ දැන් ඔය ලෑලි ටික හම්බෙලා ගහ කරන්න වෙන්නේ අර ටික සැකසුම් කරන්න ඇවිල්ලා දැන් මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ තමයි දැන් ඒකේ අඩිය සකසන්න වෙන්නේ පිළිල කරන්න වෙන්නේ. හොඳට එහෙනම් තේරුම් ගන්න. අපි හැමතිස්සෙම මේ මොහොත තුල කරන්නේ අතීත අනාගත දෙකක්. අරගෙන මේ වර්තමාන මොහොතේ ඒකට සිතුවිලි පවත්වමින් ඒක දිගේ රෝධ කරමින් කරන්නා ක්‍රියාව. එතකොට මේ පහළින සිතුවිල්ල තමයි මම කියන්නේ. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්නේ මම තමයි. ඒ සිතුවිල්ල හරහා තමයි සිත, කය, වචනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ සිතුවිල්ල හරහා ක්‍රියාත්මක වෙනවා. දැන් සිතුවිල්ල ආවට පස්සේ තමයි කය වැඩ කරන්න ඕන. වචනයෙන් කියන්න ඕන මම අඹ ගහක් හොයා ගන්න ඕන යාළුවේ කියලා කියන්න ඕන. අපි කියන්න ඕනේ ඒක. අර සිතුවිල්ල හරහා තමයි කියන්නේ. අන්න වචනේ පිටි වුණා. ඒ ගහ හම්බුනාට පස්සේ කය ක්‍රියාත්මකයි. ඒක ගෙනා ගන්න ඕන. ගහ දිනා කියලා කිව්වට පස්සේ මම යන්න ඕන. ඒක කය යන්න ඕන. ඒ යන්නේ මොකද්ද? යන්න ඕන කියලා ඒක බලන්න ඕන කියලා පහළෙන සිතුවිල්ල. ඒ සිතුවිල්ල තමයි යන්නේ. හැබැයි යන්නේ කවුද? මම කියලා. අන්න මම තමයි යන්නේ. මේක තේරුම් ගන්න. මොකද්ද මෙතන වෙන්නේ? එහෙනම් පින්වතුනි මම කියලා මම මේ නිර්මාණය කරගෙන ඉන්නේ සිතිවිල්ල. අරමුණු, සිතිවිල්ල, චේතනාව. ඊටසේ අරමුණ ආවට පස්සේ සිතුවිල්ල තුල චේතනාව සිතින්, කයෙන්, වචනයෙන් නේද ක්‍රියාත්මකයි.
අන්න මම කියන්නේ ඊටාම පැහැදිලිව සිතුවිල්ල. සිතුවිල්ලක් නැත්තම් මම ඉපදෙන්නේ නැහැ එතන. සිතුවිල්ලක් නැත්තම් මම ඉපදෙන්නේ නැහැ. අරමුණක් නැත්තම් සිතුවිල්ල පහළුනේ නැත්තම් මම යන්නෙත් නැහැ එන්නෙත් නැහැ. සිතුවිල්ල නැති එක වෙන්නේ නැහැ. හොඳට ඒ යථාර්ථය අවබෝධ කරගන්න මොකක්ද මේ පැහැදිලි කරේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකය යනු චින්තනයක් විසින් නිර්මාණය කරන ලබන්නා වූ මනෝමය ලෝකයේ චින්තනය විසින්ම දිගින් දිගට පවත්වාගෙන යනු ලබයි. සියල්ලන්ම අවිද්‍යාවෙන් නිතුව වසඟයටපත් ඇත්තේ. මේ මනෝමය ලෝකයටයි කියලා කියන උන්වහන්සේ. පැහැදිලිද? තේරුම් ගන්නවා. මේ ලෝකය මනෝමය මායාවක්. මනෝමය චින්තනයක්. මේක චින්තනයක පවත්වාගෙන යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ තථාගතයන් වහන්සේ ගාථාවකින් දේශනා කරලා පැහැදිලි කරනවා පින්වතුනි. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගු. චින්තනය. එහෙනම් සිතුවිල්ල කියන්නේ මම තමයි. ඒක ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න මම කියලා කෙනෙක් එන මෙතන අපි තමයි හදාගෙන ඉන්නේ. අපි ඒ නිසා මේකට අවු වෙලා. අපි තේරුම් ගන්නවා සුන්දර වූ නිර්මල වූ උතුම් වූ තථාගත ධර්මයක් තියෙන්නේ. හරියට මේක තේරුම් ගන්න පුළුවන් නම් සිතුවිල්ල හරහායි මාව නිර්මාණය වෙන්නේ. යනවද එනවද කියනවද කරනවද කියලා මේ ඔක්කොම කරන්නේ සිතුවිල්ල. අපි එහෙනම් අවබෝධ කරගන්න සිතුවිල්ල. ඊර්වන් සරණයි.